හොඳයි පුතා. අද ඉංග්‍රීසි පාඩම verbs පිළිබඳව කතා කරන්නේ. මම මේක ගොඩාක් ફોකස් කරන්නේ 5 ඉඳලා 6 පන්තියට ආපු දුවලා පුතාලා වෙන්නේ. මේක හරියටම අල්ලා ගන්න ඕන. හැබැයි 11 වසරට ගිය පුතාලටත් මේක හරියට සෙට් වෙලා නැහැ. එයාලත් මේක ඇහුවට පාඩු වෙන්නේ නැහැ. හරිද? මොකද්ද මම මේ විසිරුම් සටහනක් ඇඳලා තියෙන්නේ? verbs. verbs කියන පුතේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක කශේරුකාවනේ. verb එක අත්‍යවශ්‍යයිනේ. ඒ verb එක මෙන්න මේ ආකාර 4කට තියෙනවා. හැබැයි 5ක් තියෙනවා ඉරි නේද? ඒ වුණාට පුතේ මෙතන මම මේ දෙකක් තියෙන්නේ මේ. මේක V1 කියන්නේ එකම තමයි. පොඩ්ඩක් හිතා ගන්නකො. මේ verb එක මම කොටස් 4කට කඩලා තියෙනවා. V1, V2, V3, V4. හරිද? මේ V1 කියලා ගත්තේ පුතේ වර්තමාන present tense. මේක අතීත. මේක අනාගතනේ නෑ. මෙතන අපි අනාගත කතා කරන්නේ. අනාගත හේවත් future කතා කරන්නේ නෑ. හරිද? ඒක පස්සේ කතා කරනවා. මේ දෙක පුතේ කාලයකට අයිති නැති දෙකක් මෙන්න මෙයාලා. present tense, past tense. මේවට එහෙම කියන්නේ නැහැ. මේ දෙකට කියනවා participle කියලා. participle. present participle, past participle. present participle, past participle. present participle, past participle. මෙන්න මේ ක්‍රියාපදයක් අපි ගත්තොත් අපි ගමු මේකට කියනවා අපි කියමුකෝ go කියලා. මෙතනත් go ලියනවා හැබැයි es දානවා. ඇයි? V1 කියන්නේ වර්තමාන කාල. එතකොට පුතේ වර්තමාන කාලයේ දෙකක් තියෙනවා. ඒක වචන සහ බහුවචන. ඒක වචන ක්‍රියාපදයකට s හරි es හරි දානවා කියලා නීතියක් ඔයාලා දන්නවනේ. ඒකයි මම මේ v අකුරු දෙකකට බෙදුවේ. මේ බහුවචන මේ ඒක වචන. එහෙනම් වර්තමාන කාලේ විතරයි verbs වල කොටස් දෙකක් ගන්නෙ. අතීත කාලයේ මේක went කියලානේ අපි ලියන්නේ. ඔබ දන්නවා went ගියා. මේක ඒක වචන බහුවචන ભેදයක් නෑ. පැහැදිලිනේ? right. මෙතනට යනකොට මේකට කියනවානේ අතීත කෘදන්ත කියලා. ඉතින් බර වචන වැඩි. ඒක උඩ ගන්න ඕනේ නැහැ. මේක මෙහෙම මතක තියාගන්නකො. මේ V3 කියන එක 6 පන්ති පුතාලා මතක තියාගන්න අවසාන වෙන්නේ ලා කියලා මතක තියාගන්නකො. ලා. මේක මේ මම ඔයාලට මතක හිටින්න කියන එකක් ඈ. පොත්වල තියෙන එකක් නෙමෙයි. ලා යනවා නැත්නම් යනවා යති. ඒක වචන යනවා බහුවචන යති. ගියා. මේක ලායන්නෙන් අවසාන වෙනවනම් ගිහිල්ලා. මේකට කියන්නේ ගෝන් කියලානේ. යනවා ගියා ගිහිල්ලා. V4 කියන්නේ පුතාලා දන්න එකක්. ඔයාලා කියන්නේ මෙහෙම එකක් කියන්නේ අර මොකද්ද? ing verb කියලා කියන්නේ. ඒකට තමයි V4 කියලා කියන්නේ. මේකේ ඇත්ත නම තමයි present participle. අපි ඉතින් ලේසියට ing verb කියනවා. මොකද ing වලින් අවසන් වෙන හින්දා. එහෙනම් go goes යනවා, went ගියා, gone ගිහිල්ලා. මේකේ තේරුම going ඒ කියන්නේ යමින්. ing. ඒ නිසා තමයි ඔබ පිපුරු වෙලා ඉන්නේ ing verb කියන්න. පැහැදිලිද? එහෙනම් ඕනම ක්‍රියාපදයක් මෙන්න මේ විදිහට මේ v විසුරුම් සටහනකට දාගන්න පුළුවන්. අපි කියමුකෝ teach කියන එක උගන්වනවා. teach, teach, taught. V3 එක taught-මයි, මේක teaching. ඔන්න ඔය විදිහට 6 පුතාලා ඕනම ක්‍රියාපදයක් මෙහෙම ලියාගන්න පුරුදු වෙන්නම ඕන. එතකොට තමයි අපිට අර ටෙන්ස් කියන පාඩමේ present tense, past tense, future tense කියන කාල තුනට වාක්‍ය ලියා ගන්න පුළුවන්. දැන් සර් කියවනේ අනාගත කාලයක් නෑ කියලා. තියෙනවා. එනකොට අනාගත කාල ක්‍රියාපද නෑ පුතේ භාෂාවේ.
ඒ මොකක්ද කියන්නේ? මෙහෙම කියන්නකෝ. බේකරි කරන කෙනෙක් පුතේ කේක් එකක් හදනවාද අයිසින් කේක් එකක්? නෑ. එයා අමුද්‍රව්‍ය දාලා කේක් එකක් එළියට ගන්න. පස්සේ තමයි එයා ඒක කපලා බැද්දෙන් අර රිබන් කේක් එහෙම දානවා. උඩ අයිසින් කරලා හදනවා. එහෙමනේ. ඒ වගේ ඉංග්‍රීසි භාෂාවේ අනාගත කාල කියලා එකක් නෑ. ඒක පුතේ භාෂාව භාවිතා කරන අපි තමයි ඒක හදාගන්නේ. ඔන්න මම ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා. ඉතින් අනාගත කාල ක්‍රියාපද නෑ කිව්වම සමහර අය පුදුම වෙයි නේද? අනාගත කාල නැතුව කොහොමද කතා කරන්නේ කියලා. එහෙම හැදිලා නෑ පුතේ. අපි හදාගන්නවා. ඔන්න කොහොමද හදාගන්නේ? මේ බලන්නකො හදාගන්න විදිය. අපි ගන්නවා go කියන ක්‍රියාපදේ. මේක ඒක වචනද බහු වචනද? නෑ. මේක බහු වචන. හොඳට මතක තියාගන්න. බහු. right කියන එක මේකත් බහු වචන plural. එහෙනම් අනාගත කාල හැදෙන්නේම අය පුතේ ඉංග්‍රීසි භාෂාවේ බහු වචන ක්‍රියාපදයට ඉස්සරහා will හෝ shall දානවා. will හෝ shall. අන්න අනාගත කාල ක්‍රියාපදයක් හදාගත්තා. අර මං කේක් කතාව සාධාරණයි නේද මෙතනට? will go එහෙම නැත්නම් shall go. will go එහෙම නැත්නම් shall go. ඇයි මේ will shall කියන්නේ? ඒක අපි පාඩමේ පන්තියේදී කතා කරමු. 6 පන්තියේ පුතාලා මේ මං කියලා දුන්න ටික නැවත නැවත වීඩියෝ එක බලලා ඉගෙන ගන්න මේක ඕනමයි.